ආයුබෝවන් සුබ දවසක්. පවර අපි අද තවත් අලුත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයගොල්ලන්ව මුණ ගැහෙන්න එන්නේ. ඉතින් විශේෂයෙන් ලංකාවේ වැවෙන දිව්‍යමය ඖෂධ යටතේ කරන වීඩියෝ මාලාවේ තවත් එක වටිනා ඖෂධයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. ඔයාලගේ අදහස් අපිට ලියලා එවන්න. විශේෂයෙන්ම අපි අනාගත පරපුර වෙනුවෙන් තමයි මේ වටිනා වීඩියෝස් කරන්නේ. ඉතින් අපි බලමු අද මොකක්ද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන ඖෂධය කියලා. අද අපි ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ මේ ජම්බු කුලයට අයිති ඊටාම වටිනා බේත් ඖෂධයක්. මේක ඔයගොල්ලෝ හැමෝම දන්න බේත් ඖෂධයක්. ඉතින් ඇත්තටම මේකට කියන්නේ මාදන් කියලා. ඉතින් මේ මාදන් කියන ඖෂධය ගොඩක් සිංහල වෙදකමේ ලෙඩ රෝග සුව කරන්න ගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේක මේ ලේ ආශ්‍රිත රෝග සුව කරන්න ඊටාම වටිනා ඖෂධයක්. ඉතින් අපි බලමු මේ ඖෂධය ගැන ඕගොල්ලන්ව දැනුවත් කරන්න උපරිමයෙන් උත්සාහ දරනවා. දැන් ඔයාලට මේ දකින්න තියෙන්නේ මාදන් ගහක්. ඇත්තටම මේක මම මේ නිවසේ හිටවපු මාදන් ගහක්. ඉතින් මේ මාදන් විශේෂ ගොඩක් තියෙනවා. මේකෙන් එක මාදන් විශේෂයක් තමයි මේ තියෙන්නේ. විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ මාදන් ගෙවල් ළඟින් අපි ලොකු වෙන මාදන් ගස් හිටවන්නේ නැහැ. මොකද මේ මාදන් කියන ශාකයට අකුණු වදින ප්‍රතිශතය ගොඩක් වැඩි. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් මේක පෝච්චියක පවා නිර්මාණය කරන්න දැන් මාදන් ගහක අපිට ගෙඩි හදන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මම හදලා තියෙන මාදන් ගහක්. මේ ඔයගොල්ලන්ට දකින්න තියෙන්නේ මම පෝච්චියක හිටවපු මාදන් ගහක්. ඉතින් ඇත්තටම ඔයගලන්ට පේනවා මේ හොඳට මල් හැදිලා තියෙනවා මේ ගහේ. මේක ටිකක් ලොකු මාදන් විශේෂයක්. මේ වගේ තව දන් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි බලමු මේ මාදන් ගහ අපිට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා මේ ගැන පුංචි විස්තරයක්. මැටේසිය කුලයට අයත් වන මාදන් ශාකය මහපලා, නීලපලා, ජම්බු, ජාම්බව යන නම් වලින්ද ඉංග්‍රීසියෙන් බ්ලැක් ප්ලම්, ඉන්දියන් බ්ලැක්බෙරි ලෙසද හඳුන්වනු ලබනවා. මීටර් 25ත් 30ත් අතර උසට වැඩෙන මෙම ශාකය වැව් ඊරුවලද දක්නට ලැබෙන වැව් ඊරුවල වැවීමට යෝග්‍ය වන ශාකයක් වෙනවා. ධර්මය වටිනාකම අතින්ද ඉතා ඉහළ අගයක් ගන්නා මාදන් ශාකයේ හොඳින් වැඩුණු ශාකයක කඳක් සාමාන්‍යයෙන් මීටර් 3ක පමණ වඩ ප්‍රමාණයකින් යුක්ත වෙනවා. කඳෙහි මතු පිට පොත්ත ලා කහ පැහැයට හුරු දුමුරු පැහැයක් ගන්නවා. පත්‍ර කහ පැහැයට හුරු කොළ පැහැයක් ගන්නා අතර ඉලිප්සාකාර හැඩයක් ගන්නවා. බහු අක්ෂ පුෂ්ප මංජරියක හටගන් ලබන මල් සුදු පැහැයක් ගන්නා අතර කොළ පැහැති ඵලය ඉදුණු පසු දම් පැහැයෙන් යුක්ත වෙනවා. මාදන් ලංකාවට පමණක් ආවේනික වූ ශාකයක් නොවන අතර ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ බහුල වශයෙන් දැකිය හැකි ශාකයක් වන අතරම ඔස්ට්‍රේලියාව, මලයාසියාව, පාකිස්තානය වැනි රටවලද දැකිය හැකි ශාකයක් වනවා. ආයුර්වේද ග්‍රන්ථයන්හි කියවෙන ආකාරයට විස බීජ හරණය සඳහා යොදාගත හැකි අගනා ඔසුවක් වන මාදන් ශාකයේ පත්‍ර අතීතයේ ගර්භණී මාතාවන් වෙසෙන නිවෙස්වල දුම් යැල්ලීම සඳහා භාවිතා කොට තිබෙනවා. මෙම පළතුර ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති බැක්ටීරියා ඉවත් වී දද්දිරා යාමත් විදුරු මස් වලින් ලේ ගැලීමේ රෝගයත් වළක්වාලනු ලබන අතර සමී පැහැපත් බවටත් උපකාරී වෙනවා. ආහාර දිරවීමේ අපහසුතාවයෙන් පෙළෙන්නන්ට පණු රෝග වලින් පීඩා විඳින කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ටද මාදන් කදිම පළතුරක් වනවා. බැක්ටීරියා මර්ධනය කිරීමේ හැකියාව ඇති මාදන් උගුරෙහි ඇතිවන ආසාදන තත්ත්වයන් පාලනය කිරීමටද සමත් වෙනවා. ලේ හිඟකමින් පෙළෙන්නන්ට, අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට, ඇදුම රෝගී තත්ත්වයන්ටද මාදන් අගනා ඔසුවක් වනවා. උණ රෝගයෙන් පෙළෙන්නන් සඳහා මාදන් යුෂ කලතල් සමග මිශ්‍ර කර රෙදි කැබැල්ලක අතුරා නළලේ තැබීම සිදු කරනු ලබනවා. එමෙන්ම මාදන් කොළ, දලුෂ,
කැපීම් සීරීම් වලදී භාවිතා කරනු ලබනවා. දියවැඩියා රෝග සඳහා මාදන් ඇට කබලේ බැඳ කෝපිකුඩු ආකාරයට සකස් කොට පානය කිරීමට ලබා දෙනවා. මෙහි පත්‍ර ඔක්සිකාරක ගුණයෙන් වැඩි නිසා පිළිකා, හෘද රෝග ආදී රෝග තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවද අඩු කරනවා. දියවැඩියා රෝගී තත්ත්වයේදී නිතර සෑදෙන පිපාසයට මාදන් හා අබයුෂ සමානව මිශ්‍ර කර පානය කිරීම අගනා ඔසුවක් වෙනවා. පුරාතනයේ ඉතා සුලභව දැකිය හැකිව තිබූ ශාකයන් ලෙස හඳුන්වන මාදන් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපය ආශ්‍රිත රදකලා වනාන්තරයන්හි අදද වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. තෙත් කලාපයේ හා අතරමැදි කලාපවලද දැකිය හැකි මෙම ශාකය රිටිකල, දිඹුලාගල, මහාබේරිය තැන්න වැනි සංරක්ෂිත ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ස්ත්‍රීන්ගේ වඳභාවයට ගර්භාෂයේ ඩිම්බකෝෂයේ හටගන්නා ගෙඩි සඳහාද හෝමෝන ගැටලු අවස්ථාවන් වලදීද මාදන් වලින් නිපදවනු ලබන චූර්ණ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නිර්දේශ කරනු ලබනවා. මාදන් ගෙඩිවල යුෂ හිසේ ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම, හිස කැසීම හා වෙනත් දිලීල රෝග නිවාරණය වෙනවා. මාදම් පොතු තැඹූ වතුරෙන් හිස සේදීමෙන්ද ඉහත හිස කෙස් ආශ්‍රිත රෝග සමනය වෙනවා. මාදන් යුෂ මීපැණි, ඉඟුරු හා ගම්මිරිස් කුඩු ජලයේ දමා පළතුරු බීමක්සේ සකසා පානය කිරීම අක්මා රෝග සුවයට වටිනා ඖෂධයක් වනවා. රාමායන ග්‍රන්ථයට අනුව රාමකුමරු වනගත වී සිටි වසර 14ක කාලය පුරා මාදම් පළතුර ලෙස භාවිතා කොට තිබෙන බව සඳහන් වෙනවා. මුඛ රෝග සඳහා මාදම් පොතු තැඹූ වතුර කටසේදීම සඳහා භාවිතා කරනවා. එමෙන්ම දන්තාලේප නිෂ්පාදනයටද මෙම මාදම් පොතු යොදා ගන්නවා. මාදම් පොතු පුලුස්සා එම අලු තලතෙල් සමග මිශ්‍ර කොට පිලිස්සුම් තුවාල සඳහා ආලේප කරනවා. එමෙන්ම තුවාල සේදීම සඳහාද මෙම මාදම් කොළ දළු තැඹූ වතුර යොදා ගන්නවා. රත්පිත් රෝග නිවාරණයට මාදම් කොළ කොටා ගනු ලබන යුෂ පානය කිරීමට දෙනු ලබන අතර වමනය නවතාලීම සඳහා මාදම් කොළ දළු යුෂ මීපැණියෙන් පානය කිරීමට ලබා දෙනවා. තද දම් පැහැයක් ගන්නා හොඳින් ඉදුණු මාදම් කුඩා දරුවන්ද ප්‍රිය කරන පෝෂිතායී ප්‍රණීත පළතුරක් වෙනවා. ප්‍රෝටීන්, සීනි, යකඩ, විටමින් E, කැල්සියම් ආදී වූ විවිධ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් යුක්ත මාදම් පළතුරන් ලෙස ලංකාවේ භාවිතා වන ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක් වෙනවා. මාදම් වර්ග දෙකක් පමණ ලංකාවේ වෙළඳපොළවල් වලදී දැකිය හැකි වෙනවා. රවුම මාංශ ගතියෙන් වැඩි ගෙඩිය මාදම් ලෙසද, දිගටියට මාංශ ගතියෙන් අඩු ගෙඩිය දඹ ලෙසද සමහරු හඳුන්වනවා. දේශීය වෛද්‍ය විද්‍යාවේදී රෝග අවස්ථාවන් ගණනාවකටම ප්‍රතිකාර සඳහා ඖෂධ නිපදවීමට මෙම මාදම් ගසේ පොතු, කොළ, දළු, ගෙඩි, ඇට භාවිතා කරනවා. මෙසේ විවිධ ශාක රසායනික සංඝටක වලින් අනූන මෙම වටිනා ඖෂධීය ශාකය සුසීචිම් කොමිනී යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකාවට දුර්ලභ ගණයේ පළතුරක් වන මෙම මාදම් ශාකය ඉන්දියාව වැනි රටවල වාණිජ භෝගයක් ලෙස වගා කරනු ලබන අතර ජෑම් වර්ග, ජෙලි වර්ග, ආහාර වර්ණක වැනි දෑ සැකසීම සඳහා යොදා ගනු ලබනවා. මිනිස් සිරුරට හිතකර වටිනා පෝෂ්‍ය ගුණයන්ගෙන් හෙබි අගනා පළතුරක් වන එමෙන්ම දේශීය ආයුර්වේදයේ රෝග නිවාරණයට වටිනා මෙහෙවරක් කරන මෙම ඖෂධීය ශාකය රැක ගැනීම අපගේ වගකීමක් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ මාදම් කියන ඖෂධය ගැන ඕගලන්ට හොඳ දැනුමක් ආවා කියලා. ඉතින් ඇත්තටම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් පරම්පරාව මේ ඖෂධ ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි. ඉතින් මේ ඖෂධ වල තියෙන වටිනාකම අනාගත ලෝකෙට ගොඩක් දැනෙන්න ගන්නවා. මේ ලෝකේ භෞතික ලෝකෙ දියුණු වෙන යුගයක
මේ සබහා ධර්මයේ තියෙන වටිනාකම අනාගතයට දැනෙන්න ගන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝස් ඇත්තටම නිර්මාණය කරන්නේ. මේ නවක දරුවන් මේ ඖෂධ ගැන දැනුවත් විය යුතුයි. මේ පරිසරයේ තියෙන ඖෂධ මොනතරම් මේ මනුස්ස ජීවිතයට බලපානවද කියලා දැනගත යුතුයි. ඒ නිසා ඉතින් අපි ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. ඕගලන්ට දවසක මේ වීඩියෝ වුවමනා වෙනවා. ඒ නිසා එහෙනම් අපි තවත් සුන්දර වීඩියෝ එකක් එක්කලා ඕගලන්ව මුණ ගැහමු. එහෙනම් සුබ දවසක් හැම දිනාටම.